සාමාන්‍යයෙන් ජීවිතේ අපි හැමෝටම විවිධාකාර වූ හීන තියෙනවා. ඒ හීන හැබෑ කරගන්න නම් හරි තැනකට හරි විදිහට යන්නට ඕනේ. ඒ කියන්නේ දැනුවත්භාවයක් තියෙන කෙනෙක් හමු වෙන්නට ඕනේ. ඔහු ලංකාවේ විතරක් නෙමෙයි. ඉතින් ජපානෙත් ඉන්නවා නම් ජපානෙට යන්න හරි ලේහෙසි ඔබට. ඒ ගැන කතා බහ කරන්නයි සූදානම් වෙන්නේ. ඉතින් ඉයෝන් ලංකා කියලා කිව්වට පස්සේ ඔබ දන්නවා අනිවාර්යයෙන්ම ලංකාවේ වගේම තමයි ජපානය තුලත් ඒ සුහදශීලී සේවාව ලබා ගත්තා වූ බොහෝ පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ ඒ සේවාවත් එක්ක මේ වෙනකොට ඒ විශ්වසනීයත්වය ඒ වගකීම ඔබව කවදාවත් අතරමඟ දමා යන්නේ නැහැ. ඒ සියලු අරමුණු කරා ඔවුන් ඔබත් එක්ක පසුපසින් එනවා කියන විශ්වාසය දැනටමත් ඉයෝන් ලංකා එක්ක සම්බන්ධ වෙලා ඉන්න පිරිස නම් හොඳ ආකාරයෙන්ම දන්නවා. නොදන්න අයට දැනගන්නයි අපි මෙන්න මේ කතා බහ මේ විදිහට ආරම්භ කරන්නේ. ඉතින් අපිත් එක්ක මේ කතා බහ සඳහා සම්බන්ධ වෙනවා ඉයෝන් ලංකාවේ අධ්‍යක්ෂතුමන් හේෂාන් ලක්ෂිත මහත්මයා. ආයිබෝන් කියලා පිළිගන්නවා. ආයිබෝන්. ඉතින් මේ දැන් සාමාන්‍යයෙන් මේ වෙනකොටත් ඉයෝන් ලංකා ආයතනය ගැන හැමදෙනාගේම හොඳ ප්‍රසාදයක් තියෙනවා, පිළිගැනීමක් තියෙනවා. ආයතනය ගැන වගේම තමයි මේ ක්ෂේත්‍රයට එන්න ඔබතුමාට කොච්චර කාලයක් ගත වුණාද? හේෂාන් ලක්ෂිත කියන නාමය මේ ක්ෂේත්‍රය තුල මොනවද දේවල්ද කරලා තියෙන්නේ? මම හේෂාන් ලක්ෂිත ඉයෝන් ලංකා ෆොරින් එම්ප්ලොයිමන්ට් ඒජන්සි කියන මගේ ආයතනය මම 2021 තමයි ආරම්භ කරන්නට යෙදුනේ. ඊට පෙර ජපානයේ අධ්‍යාපනය ලැබලා 2018 ලංකාවට ඇවිල්ලා ඉගෙනගත්ත දැනුම අපේ ආදරණීය තරුණ පරපුරට දෙමින් ජපාන් භාෂා පුහුණු ගුරුවරයෙකු ලෙස කටයුතු කරමින් හිටියා. 2021 සිට අපි ජපානයට ඉගෙනගත්ත සිසුන් ජපානයට යවන්න කටයුතු කරා. ඉතින් එහිදී 2021 අවුරුද්දේ කොරෝනා ව්‍යසනය නිසා අපිට කරගන්න ටිකක් අපහසු වුණා. නමුත් ඒ අපහසුතා මැද්දේ අපි 70කට පමණ වීසා අපේ ලංකාවට ගෙන්න ගත්තා. නමුත් ජපානය වහලා තිබුණු නිසා අපිට ඒ අවස්ථාවට ළමයි යවන්න බැරි වුණා. 2022 වීසා ලබාගත් සියලු සිසුන් අපි යවන්න කටයුතු කරා. ඉතින් 2022 සිට මේ මොහොත දක්වා 2022 70ක් පමණ පිරිසකුත් 2023 150කට අධික පිරිසකුත් 2024 230කට අධික පිරිසකුත් මේ වෙනකොට අපි 450කට එහා සිසුන්ට ජපාන් හීනය හැබෑ කරගන්න අවස්ථාව හදලා දීලා තියෙනවා. ඉතින් එහෙමනම් ඔන්න ජපානය යනවා නම් යන්න ඕනේ මුලින්ම ඉයෝන් ලංකා ආයතනයට ඔබට පුළුවන්කමක් තියෙනවා. ඒ සඳහා සහභාගී වෙලා තියෙන ප්‍රශ්න යම් යම් අභියෝග එනවා නම් ඒ හැම දෙයක්ම ඉයෝන් ලංකා බාර ගන්නවා. ඔවුන් ඔබේ හීනය කරා මෙහෙයවන්නට ඔබව ඒ සඳහා සියල්ල සූදානම් වෙලා ඉන්නවා. දැන් මේ ජපානයට යන්න පුළුවන් විදි ගණනාවක් තියෙනවානේ. එතකොට මොනවද තියෙන විදි සහ මේ කා සඳහාද මේක වඩාත්ම යෝග්‍ය වෙන්නේ? ඇත්තටම ජපානයට යන්න අවුරුදු 18-45 දක්වා අපේ දැනට භාෂා ප්‍රවීණතාවය හදාගත් ඕනම කෙනෙකුට අවස්ථාව තියෙනවා. ඒකදී අපේ මූලිකවම අවුරුදු 18-24 කියන වයස් පරතර 27-32 වගේ වයස් සීමාවලට අදාළව සිසුන්ට ජපාන් භාෂාව N5 විභාගය පුහුණු කරලා ඉන් අනතුරුව ජපානයේ අධ්‍යාපනය ලබන්න උන්ට අපි අවස්ථාව හදලා දෙනවා. ඒකදී අවුරුදු 2ක් ජපාන් භාෂාව පුහුණුව ඉගෙනගෙන ජපාන් භාෂාව ප්‍රවීණයෙක් බවට පත් වෙලා අවුරුදු 2ක් වෘත්තීය පුහුණු පාසලකට ගිහිල්ලා තමන් කැමති තමන්ගේ හීනයට අදාළ ඕනම වෘත්තියක් අවුරුද්දයක් හදාarලා ඒ අවුරුදු දෙකෙන් පස්සේ තමන්ට වර්ක් වීසා ගහ ගන්න පුළුවන්. ඒකෙදි තමන්ගේ ෆැමිලි එක තමන්ගේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ඕනම කෙනෙක් ගන්න පුළුවන් පහසුකම ඒ වීසා එක තියෙනවා. ඉතින් මේ වගේ ඇවිල්ලි වෙලා අපිටත් පුළුවන්කමක් තියෙනවා සහභාගී වෙලා මේ ජපාන් භාෂාව මුලින්ම ඉගෙන ගන්න. සාමාන්‍යයෙන් කෙනෙක්ට දැන් අපි සාමාන්‍යයෙන් සිංහල නම් එදිනදා භාවිතා වෙනවා, ඉංග්‍රීසි ලංකාවේ භාවිතා වෙනවා. අනිකුත් භාෂා ගත්තට පස්සේ ජපාන් භාෂාව තරමක් මේ වගේ කෙනෙක් හිතාමතාම ජපානයේ යාම අරමුණු කරගන්න ඉගෙන ගත්තොත් ඇරෙන්නේ එහෙම භාවිතා වෙන්නේ නැහැ. එතකොට එහෙම කෙනෙක් ඉගෙන ගන්නවා නම් කොච්චර කාලයක් යනවද, කොච්චර වෙහෙසක් දරන්නට වෙයිද මේක? අපි දැනට මාස 4ක වගේ පාඨමාලා කාලයක් තමයි තියෙන්නේ. ඒක සතියට දවස් 2ක් උදේ 9 සිට හවස 4 දක්වා ඒක හදලා තියෙනවා. ඉතින් මාස 4ක් තුල දවස් 26ක් වගේ සම්පූර්ණම කාලය අරගෙන අපි උන්ට භාෂාව හදලා දෙනවා. ඒකදී ජපාන් භාෂාව JLPT, NET exam, top J exam කියන JLCT විභාග මේ ඕනම විභාගයකට පෙනී සිටින්න පුළුවන් සාර්ථක සිසුවෙක් බිහි කරන්න අපිට ඒ කාලේ අපි හොඳටම ප්‍රමාණවත්. ඉතින් මේ අතර කාලය තුල අපි සංවිධානය කරලා තිනවා දවස් 40ක එක දිගට තියෙන ප්‍රෝග්‍රෑම් එකක්. ඒක මේ මාසේ නොවැම්බර් මාස 10 වෙනි දින පටන් ගන්නවා. ඉතින් ඒකෙදී අපි කරන්න බලාපොරොත්තු වෙන එක දිගට දවස් 40ක් උගන්වලා ඒ කියන්නේ අපි හැමෝටම කාලය ප්‍රශ්නයක් තියෙනවා. ඒක නේවාසික පාඨමාලාවක් විදිහට නේවාසික නෙවෙයි. පහසුකම් හදලා දෙන්නේ නැහැ නවතින්න. නමුත් ඉගෙන ගන්න අවස්ථාව හදලා තියෙනවා. ඒකෙදී දවස් 40ක් එක දිගට ඉගෙනගෙන මාස එකමාරක් වගේ තුල Tamanට විභාගයට මුහුණ දෙන්න පුළුවන්. විභාගය අවශ්‍යයි මේ ජපාන් යන්න කියන
කාරණාව ඉල්ලන ඕනම තැනකට ජපන් විභාගයේ ඉදිරිපත් කරන්න පුළුවන් සිසුවෙක් නිර්මාණය කරන එක තමයි අපේ අරමුණ කියලා. ඉතින් ඒ සඳහා ඔන්න එහෙමනම් හොඳ සූදානමක් තියෙන මේ පැහැදිලි වටපිටාවක් තියෙන පහසුකම් තියෙන සෝදශීලී සේවාවක් ලබා දෙන ඊයෝන් ලංකා ආයතනයත් එක්ක සම්බන්ධ වුණොත් හිතේ තියෙන බර සැහැල්ලු කරගෙන අනාගතයේ හීන හැබෑ කරගන්න පුළුවන් කියලායි මේ මතක් කිරීම කරන්න. දැන් මේ සාමාන්‍ය අපි දන්නවා ජොබ් වීසා වලට යන්න පුළුවන්, ස්ටුඩන්ට් වීසා ඉගෙන ගැනීමේ කටයුතු වෙනුවෙන් යන්න පුළුවන්. සාමාන්‍යයෙන් ජපානයේ යනවා නම් වැඩියෙන්ම යෝග්‍ය වෙන්නේ ස්ටුඩන්ට් වීසා යන එකද නැත්නම් නෑ ජොබ් වීසා යන එකද? මොකක්ද හොඳ සහ කොච්චර මුදල් ප්‍රමාණයක් කෙනෙක්ට මේ වෙනුවෙන් වැය කරන්නට වෙයිද? සාමාන්‍යයෙන් අවුරුදු 30 පැන්න කෙනෙකුට තමන්ගේ ජීවිතයේ අනාගතය හදා ගන්න ටාගට් එකට වැඩිය තමන්ගේ ෆැමිලි එක නඩත්තු කරන්න ඊළඟට තමන්ගේ අම්මා තාත්තට සලකන්න ගියක් දොරක් හදා ගන්න හිින් තමයි. කියන ආර්ථික අවශ්‍යතාවයක් තමයි තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ විසඳගන්න අපි ඒ හැමෝටම උපදෙස් දෙන්නේ ජොබ් වීසා එකක් යන්න අවස්ථාව හදා ගන්න කියලා. එහිදී අනිවාර්යයෙන්ම ජපන් භාෂා ප්‍රවීණතා විභාගයේ N4 කියන විභාගය අනිවාර්ය වෙනවා. ඒකට සාමාන්‍යයෙන් මාස 8ක් වගේ කාලයක් ගත වෙනවා. ඒ මාස 8 කාලේ අපි දවස් 80ක් ඇතුළත කම්ප්ලීට් කරන්න මේ නොවැම්බර් පටන් ගන්න පාඨමාලාව අපි සූදානම් කරලා තියෙනවා. ඊළඟට අවුරුදු 18 27 කියන පරතරය වයස් පරතරය අතර සිසුන්ට අපි උපදෙස් දෙන්නේ හැම වෙලාවෙදිම මොකද යාලට ඕන ජීවිතය අනාගතය හදාගන්න. එහිදී අපි ඔවුන්ට උපදෙස් ලබා දෙන්නේ ජපන් භාෂාව ජපානට ගිහිල්ලා අවුරුදු 2ක් හදාරලා. මොකද ජපාන කියලා කියන්නේ ලෝකෙ තුන්වෙනි බලවතා විදියට ඉන්න ප්‍රධාන රටක්. ඉතින් ඒ වගේ තැනකට අපිට යන්න අවම සුදුසුකම් තියෙන කෙනෙකුට උනත් ජපන් භාෂා ප්‍රවීණතා විභාග ලෙවල් 5 හදාගෙන උන්ට ජපාන ගිහිල්ලා අවුරුදු 2ක් ජපන් භාෂාව ඉගෙනගෙන අවුරුදු 2ක් ජපන් වෘත්තීය පුහුණු පාසලකට ගිහිල්ලා ඔවුන්ට රැකියාවක් කරන්න තියෙන හොඳම අවස්ථාව. ඉතින් අපි ඒ නිසා අනුමත කරනවා වඩාත්ම හොඳ ජීවිතය අනාගතය හදාගන්න ගැළපෙනම වීසා එක ස්ටුඩන්ට් වීසා එක කියලා. ඉතින් බොහොම පැහැදිලිව සහ නිරවුල්ව පැහැදිලි කිරීම එතුමන් කරනවා. මොකද ඒ අත්දැකීම් ගණනාවක් එතුමා සතුව තියෙනවා. ජපානයට ගිහිල්ලිවලා ජපානයේ අත්දැකීම් මේ පිරිසත් එක්ක වැඩ කටයුතු කරන්නේ කොහොමද? ඒ ආචාර ධර්ම පද්ධතීන් කොහොමද? ලංකාවේ ඉන්න කෙනෙක්ට හීන හැබෑ කරගන්න හරිම තැන තමයි ඊයෝන් ලංකා ආයතනය. මොකද මේ කෙනෙක් ස්ටුඩන්ට් වීසා යනවා නම් ඒ සඳහා වපසරිය කොහොමද? ජොබ් වීසා යනවා නම් ඒ සඳහා වපසරිය කොහොමද? මොකක්ද කරන්න අවශ්‍ය වෙන්නේ? ඉන්න තැන ඉඳන් වයස් මට්ටම අනුව ඉස්සරහට ජීවිතයේ පියවරක් තියෙනවා නම් මේ වගේ හරි පැහැදිලි දැක්මක් තියෙන අවබෝධයක් තියෙන අත්දැකීම් තියෙන කෙනෙක් එක්ක සම්බන්ධ වුණොත් අතරමං වෙන්න වෙන්නේ නැහැ. මොකද ගොඩක් දෙනා කියන චෝදනාවක් තමයි අපි ජපානයට එක්කන් යනවා කියලා කිව්වා, ටිකට් දුන්නා, හැමදේම දුන්නා, ෆ්ලයිට් එකකට නැග්ගුවා. ඊට පස්සේ හොයාගන්න නැහැ කියලා. නමුත් මම දන්න තරමින් ඊයෝන් ලංකා ආයතනය ගිහිල්ලිවලා අදාළ තැනට බාර දීලා සතියක් විතර ඊටත් වඩා කාලයක් පිටුපස්සෙන් ඉන්නවා හොයලා බලනවා මොකද උනේ කියලා ඉවරලා. මේක ගැන මොකද කියන්නේ? අපි ජපන් භාෂාව මෙහි මාස 4ක් පුහුණු කරන ගමන් ජපානයේ සියලුම විස්තර උන්ට දැනුවත් කරනවා. ජපානයේ මෙහෙමයි. එහි තියෙන දුෂ්කරතා පිළිබඳ හැම දෙයක්ම දැනුවත් කරලා තමයි අපි වෙනම දෙමව්පිය රැස්වීම තියලා ඒ දෙමව්පියන්ටත් ඒ සම්බන්ධව දැනුවත් කරලා ස්ටුඩන්ට් වීසා හෝ රැකියා වීසා වලින් යද්දී ජපානයේ වගේ අදි සීතල ඊට පස්සේ අපේ කාල 4කට අදාළව ජපානයේ හැම වෙලෙම පරිසරය වෙනස් වෙනවා, ඍතු වෙනස් වෙනවා. ඉතින් ඒ වගේ පරිසරයකට ගියාම අපිට වෙන දුෂ්කරතා පිළිබඳව අපි සියල්ලම දැනුවත් කරනවා. ඉන්න අනතුරුව අපි වීසා ලැබුණ පසු සියලුම ළමයින් එකම ෆ්ලයිට් එකකට තමයි ගොඩක් දුරට අපි යොමු කරන්නේ ශ්‍රී ලංකන් එයාලයින් වගේ. දාලා ජපානයේ පිටත කොහෙවත් අනිවාර්යයෙන්ම ළඟ ඉන්නවම තමයි. ඊළඟට ජපානයට ඒක මොකද පැය 8ක් ලංකාවෙන් කෙලින්ම ගිහිල්ලා බහින්නේ ජපානට. ජපානේ බහිනකොට අපි අනිවාර්යයෙන් මෙතන ඉන්නවා. මම ඊළඟට ඒ ළමයි යන සියලුම ඉස්කෝලවල කිව්වා දුරකථනයට සිම්පත පවා අරගෙන දුන්නා කියලා. ඒක තමයි. ඒ කියන්නේ අපි ඒ එන ළමයින්ගේ සියලුම පාසල්වල ගුරුවරු සියලු දෙනාටම එන්න කියන උන්ට එක්කගෙන යන වාහනය එක්කන් එන්න කියන. අපි අඩු ගානේ බස් එකක කෝච්චි එකවත් ඉස්කෝලේට යවන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඒවට අදාළව අපි වාහන ඇරේන්ජ් කරලා ඒ සියලුම පහසුකම් ටික ලබා දෙනවා. ඉතින් ළමයි එනකොට අපි ළමයින්ගේ ඉදිරියේ ඉන්නවා. ළමයින්ට අපි දකින්න පුළුවන්. ඉතින් එයාලට දෙමව්පියන්ගේ එකපාරටම වෙන් වෙලා ජපානයේ වගේ රටකට භාෂාව නුහුරු රටකට ආවට පස්සේ අපි දකිද්දී උන්ට දැනෙන සතුට අපි දැකලා තියෙනවා. දුක මේ හැම දෙයක් එක්කම හැමදේම. ඉතින් ඔවුන්ගේ සතුට කියන හැටි ප්‍රකාශ කරන හැටි අපි දැකලා තියෙනවා. ඉතින් ළමයි අරගෙන අපි ඔවුන්ට සිම්පත් දවස් 30ක වගේ සිම් ඩේටා පැකේජ් එකක් හදලා දෙනවා. මොකද ඔවුන්ට ඉස්කෝලේට ගියපු ගමන්ම ඔවුන්ගේ ඉස්කෝලේට දෙමව්පියන්ට කතා කරන්න අවශ්‍ය නිසා ඒ පහසුකම් අපි සියල්ලම හදලා ඊයෝන් ලංකා ඒතකොට අනාගත තරුණයට තවත් බොහෝ දේ ලබා දෙන්න සූදානම් වෙලා ඉන්න. ඔබට පුළුවන්කමක් තියෙනවා 0.77 50 50 694 වගේම 0.41 222 0.236 කියන දුරකථන අංකයට 0.73 105 175 අංකයට කතා කරලා ඉවරලා තවත් බොහෝ කාරණා තියෙනවා නම් සවිස්තරාත්මකව දැනගන්න මහරගම මාතර සහ ජපානයේ ටෝකියෝ වලත් ඊයෝන් ලංකා ශාඛා තියෙනවා. ඉතින් ඉන්න කෙනෙක්ට කතා බහ කරලා අතරමං වෙන්නේ නැහැ. හරි තැනට හරි විදිහට ගියොත් එහෙමනම්
අපේ හේෂාන් ලක්ෂිත මහත්මයාට අධ්‍යක්ෂතුමාට බොහොම ස්තුතියි. අපි පිටිස වෙනුවෙන් කතා බහට සම්බන්ධ වුණාට හොඳම දේ වෙනුවෙන් හරි දේ වෙනුවෙන් ඔබ රැඳිලා ඉන්න ටීවී දෙරණත් එක්ක.